ආයුබෝවන් ඕගොල්ලනුත් ඇන්තූරියම් වලට ගොඩක් ආස කෙනෙක්ද? එහෙමනම් ඔයාලා ඇන්තූරියම් ගහක් හදාගන්න ආසාවෙන් ඉන්නවද? ඒත් ආසාව තිබුණත් ඕගොල්ලන්ට විවිධ අඩුපාඩු ඇති. ඔයාලට ඇන්තූරියම් පැලයක් ඉඳගන්න පෝච්චියක් නෑ කියමින් ගත වෙනවද? දුක් වෙනවද? ඉතින් ඔයාලා මේ වීඩියෝ දිගටම බලන්නකෝ. ආයි කවදාවත් දුක් වෙන්නේ නෑ. සතුට වෙන්නේ. ඔයාලා ගන්න ඔයාලා බීම බොන ඒ පුංචි කප් එකක් පුංචි කප් එකක් විසි කරන්නේ නැතුව ඒක ගෙදරට අරන් ආවොත් ඒක ගෙදරට අරන් ඇවිල්ලා ඔයාලා පුංචි බබාලා ඉන්නවනම් එයාලා බොන මෙන්න මේ වගේ ඔයාලට හොඳටම පේනවද කියලා බලන්න. මෙන්න මේ වගේ පුංචි කප් එකක්. හොඳටම ඇති ඔයාලගේ පුංචි ඇන්තූරියම් පැලයක් හිටව ගන්න. ඒ පුංචි ඇන්තූරියම් පැලය හදාගන්න නම් ඔයාලා මේ කප් එක මෙන්න මේ ආකාරයට පතුල හොඳින් සිදුරු කරන්න. පතුල හරිම ලේසි. ඔයාලා ඔය ඇණයක් හරි රත් කරලා අරගෙන කම්බි කූරක් රත් කරලා අරගෙන මේ විදියට හොඳින් පතුල සිදුරු කරන්න. සිදුරු කරලා මේ විදියම කප් එකක් ඕනේ. මේ විදිය බීම කප් එකක් ගන්න ඔයාලට පෝච්චි නෑ කියලා දුක් වෙන්න ඕනේ නෑ. සල්ලි වදන් කරගන්න ඕනේ නෑ. මේ විදිය කප් එකක් අරගෙන හැබැයි මේ විදිය කප් එකක් ගත්තට මම ඕගොල්ලන් ඒකට ගන්න පොල්ලෙලි කෑලි ටික චූටි පොල්ලෙලි කෑලි දෙන්න ඕනේ. ගොඩක් ලොකු ඒවා ගන්න එපා. මොකෝ මේ කප් එකත් හරි චූටිනේ. ඒ හින්දා මේම කප් එකක් වෙන්න ඕනේ නෑ. ඔයාලට මෙන්න මේ වගේ කප් එකක් ගන්නත් පුළුවන්. මේ බලන්න. මේ වගේ කප් එකක් ගන්නත් පුළුවන්. අරගෙන ඕගොල්ලන්ට පුංචි පොල්ලෙලි කැබලි වලින් අරගෙන ඔයාලට බලන්න මේ මගේ අතේ පේන චූටි කැබලි. මෙන්න මේ වගේ. හරිම චූටි වෙන්න ඕනේ. අරගෙන ඒවා හොඳට සෝදන්න ඕනේ. චූටි පොල්ලෙල්ලක් අරගෙන පුංචියට කපා ගන්න. ඒකත් සල්ලි දීලා ගන්න ඕනේ. පුංචි පොල්ලෙල්ලක් හොයාගන්න බැරි කෙනෙක් නෑනේ. පොල්ලෙල්ලක් චූටි වෙන්න කපලා මේ විදියට ආසාවෙන් කරනවා නම් බැරි දෙයක් නෑ. ආසාව සහ උනන්දුව විතරමයි තියෙන්න ඕන ඕගොල්ලන්ට. මම හිතනවා හැමෝටම කරගන්න පුළුවන්. ආසාව සහ උනන්දුව තියෙනවා. ඔකේ චූටිම කෑලි. එන්න මේ වගේ. චූටිම කෑලි වෙන්න කපලා හැබැයි මේක නිකන් කපලා ගත්තට හරියන්නේ නෑ. මේක හොඳින් වතුර ටිකක් දාලා දවසින් දවස අයින් කළා දවස් 3ක්වත් අයින් කළා වතුර ටික ගන්න ඕනේ. හොඳින් සෝදලා අවුවට දාලා පොඩ්ඩක් වේලලා ගන්න. ඊට පස්සේ මේකට තව වැලි ටිකක් එකත් ඕනේ නැහැ සල්ලි දෙන්න. ඔයාලා පිහි දාලා දාන්න තැන අර ඉතුරු වෙන වැලි තියෙනවනේ චූටි වැලි. ඒයින් ටිකක් අරගෙන හොඳින් සෝදලා මඩ යන්න. ඒ ටිකක් ගන්න. අරගෙන ඕගොල්ලන්ට පුළුවන් ඒ වැලි සහ පොල් කුහු කෑලි. ඒ කෑලි හොඳින් එකට එකක්. මෙන්න මේ කප් එකක් නම් ඔයාලා ගන්න මේ කප් එකෙන් දෙකක් ඒ පොල්ලෙලි කැබලි. සහ මේ කප් එකෙන් එකක් වැලි. ඒ ආකාරයට හොඳින් කවලම් කරන්න. හොඳින් කවලම් කරලා ඒ ගන්න හොඳින් කවලම්. ආට තියනම් විතරක්. මේ තියනම් විතරයි මේක කියන්නේ. ඔස්මකොට් ඇට 5ක් 6ක් 10ක් දාන්න. දාලා එකට කවලම් කරලා හොඳින් ඕගොල්ලන්ට පුළුවන් චූටි පැලයක් ලස්සනට හදාගන්න. හරිම ලස්සනට. ඒ මාත්‍ය තුල හරිම ලස්සනට මේ පැලය හැදෙනවා. ඔයාලට පුළුවන් ඊන් ටිකක් දාලා ඒ පැලය හොඳින් සකසා ගන්න. හරිම ලස්සනට දළු දාලා ඔයාලට සති 3ක් ඔය යනකොට ලස්සන මල් තියෙන. ලස්සනටම කිරිමුල් ලැබෙන පැලයක් ඔයාලට බලා ගන්න පුළුවන් වේවි. මේ බලන්න ඔයාලට හොඳින් පේනවා ඇති. මෙන්න මේ පැලේ. මේ බලන්න ඔන්න බලන්න. මම මේකට ඔස්ම කොට දාලත් නැහැ. ඔන්න ඔයාලා හොඳින් බලා ගන්න මේ පැලේ මුල්. මෙන්න පැලේ ඔන්න කප් එක. ඔන්න බලන්න. කිසිම ඉතින් පෝච්චියක් නැහැ කියලා මේකේ වරදක් වෙලා තියෙනවද? ඔන්න බලන්න. ඔයාලට මේකට විකුණන්නත් පුළුවන්. ඕන කෙනෙකුට ගන්නවා. මොකද මේ
පැලේ හරිම නිරෝගී පැලයක්. ඒක හරිම සාර්ථකයි. සාර්ථකව බලන්න. මේ බලන්න. මේ බානුවල් හොඳින් බලන්න. මේකේ තියෙන වැලි සහ පොල්ලෙදි කැබලෙම විතරයි චූටියට කපාපුවා. සත පහක්වත් වියදම් වෙන දෙයක් නෙවෙයි මම මේ කිව්වේ. තව දෙකක් වෙනවා. මොකද පරිසරය පිරිසිදු වෙනවා. ඔයාලගේ දරුවෝ ආරක්ෂා වෙනවා. මදුරුවෝ මේ වෙලා වතුර පිරෙන තැන් අයින් වෙනවා. ඒ කප් එක ඕගොල්ලන් ප්‍රයෝජන. ඕගොල්ලන්ගේ මල් ගහත් හැදෙනවා. සල්ලි වේදනවා. දෙකක් වෙනවා. එහෙනම් මේ වීඩියෝ එක බලලා යම් දෙයක් ඉගෙන ගත්තනම් එච්චරයි මට වෙන්න ඕනේ. ඔයාලට ගොඩාක් ස්තුතියි බැලුවට. ඔයාලගේ සියලු දේවල් සර්වකාර්යයෙන් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන සියලු පැතුම් ඉටු වෙන්න ඕන ඕගොල්ලන්. උත්සාහයි.